මේක තමා ගොඩක් හොඳ සාර්ථක දල්ලක් මේක. ඉතින් මේ ඇවිල්ලා බලන්න. මේකේ පළුකන් ඇවිල්ලා තියෙනවා අඩු කෙනෙක් පොඩිවට තව එනවා. ඉතින් එන පොඩිවට. හරිද? මේක හොඳයි. මේ ඉතින් ඒක තාම කඩලා එහෙම නැහැ. මේ හොඳටම පොලිස් එකට කළු බුලත් වලට හරියන විදියට මේක හොඳටම තිබුණ බුලත්. මේ කොත්මලේ පොඩුලෝයේ තමයි මේ බුලත් කොටුව තියෙන්නේ. තව පොඩි වැඩ ටිකක් තියෙනවා. දැන්ට වැඩ ටිකක් හිමිහිට කරගෙන එනවා. ඉතින් දැන් මේකේ දැන් මෙතනින් මෙහෙම එනවනේ. හරිද? දැන් අපි මේ තියෙන්නේ පළුක. මේ තියෙන්නේ පළුකන් පේනවද දන්නේ හරියට. තියෙන පළුකන්. මෙතනින් මේ තියෙන්නේ බුලත් කොලේ. හරිද? මම ඔයාලට හරියට කියලා දෙන්නම්. මේකේ පේනවනේ. මේකේ එකම දල්ල තමයි මේ දිගටම ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් ගෙදුනාන් පස්සේ එකම දල්ල තමයි මෙහෙම දිගට ඇවිල්ලා තියෙන්නේ. හරිනේ. හිතන්නකෝ දැන් මේ බුලත් අපට මේ බුලත් පැල 10000ක් තිබුණා කියලා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් බුලත් මිල ගියාන් පස්සේ අපිට බුලත් 10000 පැල 10000යි කොළ 10000ක් පැල 10000ක් වුණොත් එහෙම 1යි 2යි 3යි 4යි. හරිද? 4යි කියන්නේ පැල 10000යි කියන්නේ කොළ 4 ගානේ කැඩුවොත් එහෙම බුලත් 40000යි. එතකොට රුපියල් 5 ගානේ වුණොත් එහෙම 40000න් 5 කියන්නේ ලක්ෂ 2යි. හරිද? බුලත් වගාවේදී ඕන වෙලාවක කඩන්න පුළුවන්. නමුත් කඩන්නේ නැහැ. කඩන්නේ නැති හේතුව තමයි මෙතනින් මෙහෙම උඩට ආවම තල්ල මෙතනින් අපි මේ අඩි සාමාන්‍යයෙන් අඩි 6ක් වගේ උඩට ගියාම 6ක් 7ක් වගේ ගියාම මෙතනින් අපි දල්ල මෙහෙම කපලා දානවා. දැන් මේ හරියින් විතර කපලා මේක මෙහෙම හිටවන්න ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ අතරින් මෙන්න මේ අතරින් හැම කොලයක් ගාවිම පළුකන් එනවා. නමුත් අපි අර විදියට බුලත් කලින් කැඩුවොතින් ඒ පළුකන් එන එක සම්පූර්ණයෙන්ම නතර වෙනවා. තේරුණාද? කොලයට කොලයක් තමයි ඊට පස්සේ එන්නේ. දැන් අපි පෙන්වන්න යන්නේ වාට ඒක තමයි මට තේරුම් කරලා දෙන්න ඕනේ. මේකේ තියෙන්නේ තනි දල්ලක්. හරිද? මේ යට ඉඳලා ආපු තනි දල්ල මෙතනින් කොලේ තියෙනවා. තාම මෙන්න මේ කොලේ තාම තියෙනවා. මෙතනින් ඔන්න පළුකන් පැනලා තියෙනවා. පළුකන් කියන්නේ දල්ලු පැනලා තියෙනවා මේ. ඔය තියෙන්නේ. පෙරදට. රයිට්. අර කොලේ කැඩුවා නම් කොලේට කොලයක් තමයි ඔන්න එන්නේ. හරි? ඔව් මෙහෙම ඇවිල්ලා ආයි මෙතන මුත් ඇවිල්ලා තියෙනවා. වෙනවද? ඊට පස්සේ ආයේ මෙහෙන් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මම පෙන්නන්නම් ඒ වගේ හොඳටම ආපු වැඩ. ඉතින් පේනවද? තනි දල්ල තමයි ඔහොම හිටවලා තියෙන්නේ. දැන් මෙහෙම පැනලා දැන් කොළ ටිකක් එතන වැඩිපුර තියෙනවා. නමුත් තාම අපි කඩන්නේ නැහැ. මම තව ටික දවසක් මාස 2-3ක් විතර කඩන්නේ නැතුව තියලා මේ විදිහට පඳුරු ගහින්න තියලා කඩන්න තමයි බලන්නේ. මොකද බුලත් ඇස්සන්න වැඩි කරගන්න ඕන නිසා. දැන් මෙතන මේ තියෙන්නේ පළුක. ඔකට තමයි පළුකුත් කියන්නේ. මෙහෙම වෙනවද නැහැ. මෙහෙම එන්න අබුලත් අස්සන්න වැඩි වෙනවා. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම්. මෙතන මේ තියෙන්නේ පළුකන්නයක් ඇවිත් මෙහෙම ආවම ඒකිනුත් ආයි තව බෙදෙනවා. වෙනවද ඔයාලට? වෙනවද? තව බෙදෙනවා. බෙදිලා තමයි බුලත් එන්නේ. කියන්නේ ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන බුලත් වැල. මේක බුලත් වැල මෙහෙම උඩටම ගිහිල්ලා තිබුණේ වැලක්. ඊට පස්සේ මම මේ වැල බෑවා. බාලා
දැනට මෙතන ගැට ගහලා මේක උඩට අරන් තියෙනවා. දැනට මේක තමයි බුලත් පන්දලම කියන්නේ. බුලත් පන්දලම කියන්නේ මෙය. ඊට පස්සේ අපි මේ බුලත් පන්දලම දැනට හදාගෙන එනවා. මම මේ ඇත්තටම මගේ වගාවට 100% සාර්ථක නැතුව ඇති. නමුත් ඉතින් මේ මට පුළුවන් වෙලාවට තමයි මම මේ වැඩ කරගෙන යන්නේ. කලින් මෙතන තිබුණේ නයි මිරිස් වගාවක්. මේ ඊට පස්සේ තමයි මේ මෙතන මේ ඉනි ටික ගහලා වැල් ටික බැඳලා ඊට වැට් ටික පටන් ගත්තේ. මම ගොඩක් කාර්යබහුල කෙනෙක්. ඒකයි මේ බලන්න පුළුවන් ඔයාලට. මේ තමයි බුලත් පන්දලම. මේ උණපටි වලින් තමයි සම්පූර්ණයෙන්ම පන්දලම අරන් තියෙන්නේ. නංචි හිටවල තියෙන්නේ මේ ඔක්කොම කෝටු වලට. හේතුව තමයි මේ නංචි පැලවුණාන් පස්සේ මට දිරන්නේ නැහනේ. කලින් මේ තනමල්ලිල ප්‍රදේශයේ ලොකු බුලත් වගාවක් අපි දාලා තිබුණා. ඊට පස්සේ මේකෙන් වුණේ මොකද මේ අන්තිමේදී අපි එතකොට ලොකු දැනුමක් නැහැ. අහුවෙන කෝටු ගැහුවා. අන්තිමට කෝටුත් දිරලා ගියා. පන්දලමට නංචි කෝටු හිටෙව්වා. ඊට පස්සේ ඒ කියන්නේ හරහට ගන්නේ පන්දලමට නංචි කෝටු බැන්දා. අන්තිමේදී ඒකත් දිරලා ගියා. ඒකෙන් අත්දැකීමක් තියෙනවා දැන් ටිකක් හරි. ඒක නිසා මේ තමයි මේ ඉක්මනට දිරන්නේ නැති වෙන්න තමයි මේ උණපටි පන්දලමට ගත්තේ. ඊට පස්සේ මේ තියෙන්නේ මේ වලට මම දැන් ඉස්සෙල්ලා කිව්වේ මේ තියෙන්නේ තනි වැල. හරිද? මමත් මේ ගොඩාක් ඉගෙනගෙන තමයි ලයික් එක්කෙනාගෙන් අහගෙන එහෙම තමයි මේ කරන්නේ. මම බුලත් බිස්නස් එක නම් අවුරුදු 10ක් කරනවා. මේ ඊට පස්සේ තමයි මේ වගාවකට එන්න හිතුනේ. මේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති. මේ තමයි පළුකන්. මේ තියෙන්නේ මව් වැල කිව්වොත් හරි. මව් වැල කියලා කියනවා ගොඩක් දුරට. මේ තියෙන්නේ මේක තමයි හිටවන්න සුදුසු තල්ල. මේක පළුකම් මෙහෙම පැනවලා තියෙනවා. හරිද? පළුකමක් කියන්නේ චූටි මුටි යක් වගේ තමයි එන්නේ. ඒ කියන්නේ එක එක පැතිවල එක එක භාෂාව. ඊට පස්සේ මේ තියෙන්නේ මෙතනින් තනි වැල. තනි වැල මෙහෙම ඇවිල්ලා මං කිව්වනේ කොළ කඩන්නේ නැහැ කියලා. හරිද? මේ හිටියාම පස්සේ කෘමි හානි හරි මෙහි ප්‍රශ්නයක් වුණාම පස්සේ මෙතන කොළේ මං කඩලා තිනවා. ඊට පස්සේ මෙතනින් ඇවිල්ලා තිනවා ආයි පළුකම. පේනවද දන්නේ වාට? මේ මෙතනින් මෙහෙම ඇවිල්ලා තියෙනවා පළුකම. ඊට පස්සේ මෙතනින් ළඟ බලන්න මෙතනින් පළුකමක් ඇවිල්ලා තියෙනවා. ආයි මෙතනින් පළුකමක් ඇවිල්ලා තියෙනවා. හරිද? ඊට පස්සේ මෙහෙම උඩට යම් බලන්න අපි මේ මෙතනත් පළුකම් එකක් ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට මම මේකේ කොළ කැඩුවා නම් ඔය පළුකම් ටික එන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් හිටවන්න ගොඩාක් සාර්ථක දැල්ලක් තියෙනවා. පේනවද ඔයාලට? පේනවද දන්නේ නැහැ. ඔව් මේ තියෙන්නේ මේක තමයි. මේකත් උඩට මේනවා. ගොඩක් හොඳයි. ඒකත් සාර්ථක දැල්ලක්. මේ තියෙන්නේ පීදුණු බුලත් කොළයක්. මේ තියෙන්නේ පීදුණු කොළයක්. මේක තාම ගොඩක් ලපටි. තව හයි වෙන්න ඕනි. තව සතියක් හමාරක් වගේ යනවා හයි වෙන්න හොඳට. මේ ඊට පස්සේ මම ඔයාලට පොඩි දෙයක් තව කියලා දෙන්න යන්න. මෙතනින් ආවා පොඩි බුලත් දැල්ලක්. ඊට පස්සේ මෙතෙන් පළුකම් යනවා කියන්නේ මෙතනින් පොඩියට මුටියක් දාලා ආවා. හරිද? මේක ප්‍රධාන වැල මේක නෙවෙයි. ප්‍රධාන වැල සිටින්නේ